guys අපි ආවිල්ලා ඉන්නේ දැන් එකක් මේ ගඩේ මේ ඉතින් ලස්සන view point එකකුත් තියෙනවා. ඉතින් අපි දැන් හැරෙන්න හදන්නේ අර සම්ප්‍රේෂණාගාරයේ තියෙන පැත්තට. රජිත මොනවද කන්නේ? රොටි සමග දොනු මිරිස්. පොඩ්ඩක් සෙනග නම් දැන් ඉන්නවා. ඉස්සෙල්ලාට වඩා අපි උදේනේ ආවේ. දැන් නම් ටිකක් සෙනගක් ඇවිල්ලා ඉන්නවා. මේ පැත්තට ගියොත් පිටවල පතන කිලෝමීටර් 6යි. ඇටන් වල මානිගල පැත්තට යනවා නම් කිලෝමීටර් 12යි. රිවර්ස්ටන් කුරුණ බලන්න යන්න ඕන කිලෝමීටර් 2ක් උඩට. එතකොට තෙල්ගමුව ඔය කිලෝමීටර් 11ක් යන්න ඕන. එන්න ඔය විදිහට තමයි මේ ඒරියා එකේ තියෙන දේවල් බලන්න තියෙන තැන් වලට යන්න තියෙන දුර. ඉතින් දැන් අපි කිලෝමීටර් 2ක් උඩට පයින් යනවා නේද? පයින් ගිහිල්ලා බලමු මේ රිවර්ස්ටන් කුරුණ ගාවට මොන වගේ view එකක්ද තියෙන්නේ. කුරුණක කොහොමද කියලා බලමු එනං අද. guys ඔන්න අපි සම්ප්‍රේෂණාගාරයේ පැත්තට යන්න හදන්නේ. ඒ කියන්නේ අර කණුව තියෙන පැත්තට. ඒකේ තියෙන ලස්සන පාරක්. පොඩි ටිකට් එකකුත් ගන්න ඕනේ. අරගෙන තමයි යන්න ඕනේ. මෙන්න තියෙන සම්පූර්ණ විස්තරය නකල්සල බලලා යන්න පුළුවන් ඔයාලට. ඉලෙන්නද? ජනකට ඕන කිව්වා කඩලා කන්න. ඔන්න කඩලා කනවා. හිතා වෙන්නේ. කඩලා නෙමෙයි. එන කඩලා නැද්ද ඒවා? කඩලා නෑ තාම. රිවර්ස්ටන් ස්වභාවික මංපෙත. මේකේ කිලෝමීටර් 2ක් තියෙනවා යන්න. අපි දැන් මීටර් 500ක් විතර උඩට ආවා. තව ටිකක් යන්න තියෙනවා දුර. හරිම නිස්කලංකයි. ලස්සන පරිසරයක් තියෙන්නේ. එක එක වර්ගයේ ගස් වර්ග, ඒ වගේම චූටි දිය පාරවල්. මේ බලන්න ලස්සන මල්. ලස්සනයි. ලස්සනයි. හරි ගස් දෙපැත්තෙන් වැවිලා හොඳට නිකන් මේ කරුවල වෙලා කිසිම ගමනේ මහන්සියක් දැනෙන්නේ නැහැ. හරිම සනීපයි. බලමු උඩට ගිහිල්ලා මොන වගේද කියලා. මේ යන පාර දෙපැත්තේ තියෙන මාර ලස්සන කැලයක්. ඉතින් මේ බලන්න මේ කැලේ හරිම සනීපයි. ඒ වගේම කුරුල්ලොන්ගේ සද්ද, කුරුල්ලන්ගේ සද්දේ ආගෙන හරිම ලස්සනයි. ඉතින් හරිම මනසට හරිම නිදහසක් තියෙන මේ වගේ තැනකට ආවම. ඉතින් ඒ වගේම සීතල කියන මේ කාලගුණයත් හරි සනීපයි. මේ ගස් අතරින් පොඩි කණුවක් පේනව නේද ඔයාලට? ඔන්න උතනට තමයි අපි දැන් යන්න ඕන. guys අපි දැන් කිලෝමීටරයක් විතර ආවා. ආවට පස්සේ දකුණු අත පැත්තට තියෙනවා මේ පොඩි ෂෝට් කට් එකක්. ඉතින් මම දැන් රජිතලා නම් ගියා. මම දැන් එතනින් නැගලා උඩට යනවා. ගොඩක් අය යන
ෂෝට් කට් එකක් වගේ පේන්නේ. එක්කෙනා මේ එක එක මේ දාලා ගිහිල්ලා පොඩි ටිෂු කෑලි පොලිතින් මේවා දැම්මහම මේවා මේ පරිසර පද්ධතිය හානි කරනවා. අපි ඉතින් අරගෙන යන් සාක්කුවට ගිහිල්ලා දාගමු. මේ සාක්කුවට දැන් දාගෙන ගිහිල්ලා විසි කරමු. නැත්තම් ඉතින් මේවා මෙහි දාලා යන්න බෑනේ. ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ සද්දයක්. නිකන් වතුර ගඟක් ගන්නවා වගේ. ඒ ඇත්තටම හුළඟේ සද්දේ. ආරම සද්දයක් තියෙන විදිහට. ගිහිල්ලා බලමු. හුළඟ හොඳටම. ගයිස් උඩට යනකම් තියෙන ඉතින් view point තමයි. මාරම ලස්සනයි ඉතින්. දැන් නම් පොඩ හුළඟ වැඩි වෙනවා. මම ඒත් හිතන්නේ නෑ අර ගහගෙන යන්න තරම් හුලඟක් තියෙන කාලයක් එන්නේ. ඒ වගේ තියෙයි කියලා. බලමුකෝ ගිහිල්ලා. මම ওই වීඩියෝ වල නම් දැකලා තියෙනවා. මම හිතන්නේ මේ වගේ තැන්වල තමයි කට්ටිය ගොඩක් අමාරුවෙන් යන්නේ. ලස්සනයි හොඳයි මේ පැත්ත නම්. view එක මාරම ලස්සනයි. ඈත පේනවා, පල්ලම පේනවා. මොකක්ද ඒකට කියන්නේ කණුව ගාවට ගිහිල්ලා බලමු. එන්න යන්නේ. ගොයම් කපලා ඉතින් මේ තියෙන එහා පැත්තෙන් මානිකල මාර ලස්සට පේනවා. පැහැදිලිව මාර ගතිය. ගයිස් පේනව නේද ඔයාලට මේ මෙතන මේ නාය ගිහිල්ලා තියෙන දිට්වායකට ගොඩක් ගිහිල්ලා තියෙන්නේ. මෙතනම නාය ගිහිල්ලා තියෙන්නේ. මේ මෙතන උඩට ගිහිල්ලා තියෙනවා. මේ හරිය ඒ වගේ මේ මෙතන පේනවද ඔයාලට තීරුවක්. මේ නායකගේ තනක්. මෙතන පහළ නායක ගිහිල්ලා තියෙනවා. මේ කතෝකෝගේම නායක ගිහිල්ලා තියෙනවා. මේ කන්ද පොඩි තැන්. ඊට පස්සේ මෙහෙට ගියාම මේ ඔක්කොම නායක තමයි මේ තියෙන්නේ. ආර ඉදිරියට මේ දිට්වායකේ බලපෑම කියලා තියෙනවා මේ පැත්තේ කඳු වලට. එයාලා හදලා තියෙනවා මේ ලස්සන view point එකක්. අපි එතනට ගිහලා පොඩ්ඩක් බලමු. මෙතනින් තමයි මම හිතන්නේ යන්නේ. ඔව් මෙතනින් තමයි view point එකට යන්නේ. එහෙනම් ගිහලා බලමු.
ගයිස් ඔයාලා ප්‍රේක්ෂණාගාරය බලන්න එනවා නම් අනිවාර්යෙන් මෙතනටත් ඇවිල්ලා යන්න. මේ තියෙන්නේ ලස්සන view point එකක්. මේක නම් සුපිරිම view point එකක්. මොකද හොඳ පැහැදිලිව පේන්න තියෙනවා වටපිටාව. ඈතට යනකම පේනවා. ඉතින් මේ අපි හිටපු අපේ හොටෙල් එක පැත්තත් පේනවා. ඊට පස්සේ මේ ගම්මානය ඊට පස්සේ මේ පැත්තෙන් තියෙන කඳු පෙළිය ඔක්කොම ලස්සනට පේනවා. නියමයි මේ දවස් ටිකේ හොඳ කාලගුණයක් නිසා හොඳට බලා ගන්න පුළුවන් ඔයාලට. අපි එහෙනම් දැන් ටව එක ගාවට යමු. මොකද රජිතයි ජනකයි එතනට ගියා. එහෙනම් ගිහිල්ලා බලමු එතන මොන වගේද කියලා. මෙහෙන් ගියාම තවත් ඉස්සරහට යන්න පුළුවන් ලස්සන කන්දක් view point එකක් තියෙන තැනක් තියෙනවා මම හිතන්නේ. මේ තව පොඩි කන්දක් තියෙන ඉස්සරහට. රජිතයි ජනකයි කොහෙට ගියාද දැන්? මට දන්නේ නැහැ මේක ඉවර වෙන්නේ මෙතනට ගිහිල්ලා. බලමු. පල්ලෙහා පාරේ සමහරවිට අපි ආපු පාරද කොහෙද එතන මෙතන පේන්නේ. පල්ලෙහා ඉන්නවා පේන්නේ. ඔන්න අපි දැන් ඇවිල්ලා තින්නේ අපේ ගමනේ අන්තිම වෙනකන්. ඉතින් මේ තමයි එතන ප්ලේස් එක මේ ටවර් එකේ ඇතුල් වීමේ දොරටුව. ඉතින් මෙතන දැන්ට මේ අනුරුද්ධ මහත්මයා නේද? දැන්ට මේ අනුරුද්ධ මහත්මයා මේක මෙතන ඉන්නවා. ඉතින් මේකට එනවා නම් අපොයින්ට්මන්ට් එකක් දාලා බලන්න එන්න ඕනලු ඇතුළ නැත්තම් ඇතුළට ගන්නෙ නැහැ. ඉතින් ඔයාලත් එනවා නම් අපොයින්ට්මන්ට් එකක් අනිවාර්යෙන් දාලා කොහෙන්ද කියලා කියන්න පුළුවන්ද අපොයින්ට්මන්ට් එකක් දාලා? ටෙලිකොම් එකෙන්. ටෙලිකොම් එකට ගිහිල්ලා ඔයාලා එතනින් අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි මෙතනට ඇවිල්ලා ඇතුළ බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි ඊළඟ ලොකේෂන් එකට යමු. ගිහිල්ලා එතනදී අනිවාර්යයෙන්ම සෙට් වෙමු. එනම් බලමු එතන මොන වගේද ලස්සන. දැන් මෙතන view point එක දැන් පෙන්වන්නම් මම. ඒ view එකත් එක්ක තමයි මෙතන තියෙන්නේ. ඉතින් එහෙනම් මෙතනින් අපි ඊළඟ ලොකේෂන් එකට යන්න. එහෙනම් ජය වේවා. ලොකයක් කරා. යා අතොරට ගිහේ මම කතා කරලා යනවා දැන් ඇතුලේ නෝමා. ඔන්න ඉතින් අපි නවත්තිනවා කිව්වට මේ වීඩියෝ එක නවත්තන්න බෑ. මොකද දන්නවද මේ එතන ඉන්නවා මේ අර ගේට් එක ගම අනුරුද්ධ කියලා මේ අයියා කෙනෙක් හිටියා. ඒ වගේ මෙතන කලින් මේ ලංකාවේ සුද්ධ ආපු කාලෙක මේ රිවර්ස්ටන් පැත්ත හදලා තියෙන්නේ. කියන්නේ අර එංගලන්තේ තැනක් ආයේ හම්බුණා කියන රිවර් ස්ටේෂන් කියන විදිහට තමයි නම දාලා තියෙන්නේ. පස්සේ කාලෙක එක රිවර් ස්ටේෂන් රිවර්ස්ටන් වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඒ වගේම මේ ඔක්කොගෙම තිබිලා තියෙන්නේ මොනවද ජනක තිබිලා තියෙන්නේ පල්ලෙහා තිබිලා තියෙන තේ දාන්සල තියෙන්නේ මේ එනසල්. එනසල් වගාව මේ සමහර තැනින් තැන තියෙනවා තාමත්. ඉතින් මේ එනසල් වගාවේ ඊට පස්සේ තේයි ගෙනල්ලා ස්ටොක් කරගන්න තමයි මේ මෙතන ටවර් එක ගාව තියෙන ලොකු බිල්ඩින් එක හදලා තියෙන්නේ සුද්දාගේ කාලේ. ඒකේ සාමාන්‍යයෙන් බිත්තියක් වුණත් සාමාන්‍යයෙන් අඩි 2මාරක් විතර ශක්තිමත් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකේ බොයිලර් තියෙනවා ගොඩක් පහසුකම් එක්ක තමයි යාළුවා ඒක හදලා තියෙන්නේ. ඉතින් ඒකේ තියෙන ඊට පස්සේ තව දෙයක් කරලා තියෙනවා. ඒ කාලේ සුද්දාගේ කාලේ ගන් පවුඩර් ගෙනල්ලා ස්ටොක් කරන්නත් වෙනම එයාලගේ මේ රූම් හදලා තියෙනවා. ඉතින් එතකොට මේ ඔක්කොම තනිකර තිබිලා තින්නේ එනසාලුයි පල්ලෙහා කෑල්ලේ තේ තමයි තිබිලා තින්නේ ඒ කාලේ. දැන් තමයි රිවර්ස්ටන් පොඩක් අර කැලෑ බදවිලා වෙනස් වෙලා ලස්සනට තියෙනවා. ඉතින් ඕක තමයි ස්ටෝරි එක. රිවර්ස්ටන් වල තවත් එන්න පොඩක් හාලා දැනගන්න වැඩි විස්තර මොනවද මේකේ මේ අතීතය මොකද්ද කියලා දැනගන්න. ඒ වගේම මට තව දෙයක් කියන්න තියෙනවා. දැන් මේ පේන ලොකු ටවර් එක
දැන්ට යූස් වෙන්නේ SLT ඩයලොග් වගේ කට්ටියගේ මේ සම්ප්‍රේෂණය කරන්න තමයි සිග්නල් සම්ප්‍රේෂණය කරන්න තමයි මේක යූස් වෙන්නේ. ඉතින් කලින් මේක යූස් කරලා තියෙනවා මේකේ වැඩවලට දැන් ඒව කරන්නේ නැහැ. දැන් තනිකරම මේකේ වෙන්නේ මේ ඩයලොග් එකයි SLT මොබිටෙල් එයාලගේ තියෙන සිග්නල් සම්ප්‍රේෂණය කරන්න තමයි දැන් මේක යූස් කරන්නේ. ඉතින් මේකේ ඉතිහාසය තමයි ඉස්සෙල්ලාම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඒකේ ඇත්තටම ගොඩක් පරණයි. සුද්දාගේ කාලේ බිල්ඩින් එකක් තමයි උතන තියෙන්නේ. කලින් මම කිව්වා නේද සුද්දාගේ කාලේ එනසල් වගාවක් කරලා තියලා. මේ තියෙන්නේ ඒකේ ඉතිරි වෙච්ච දේවල්. මේ තියෙන්නේ උඩට වැවිච්ච එනසල් මේ තියෙන්නේ. ඉතින් මේවා තමයි ඒ කාලේ සුද්දා හදන්නේ නැත්තේ. මේ හැමතැනම තියෙන මේක දිගටම තියෙන එනසල්. මේ කාලේ ඉඳන් තියෙන ඒවා. කොහොම තියෙන්නේ නැද්ද මේක ඒ සුද්දාගේ කාලේ එතකොට මේ තියෙන තව ගොඩක් කැලේ උඩ ඉතින් ගයිස් ගන්න මේ පේනවා නේද පරිපලක් වගේ තියෙන මේ කොමිටර කන්දින්න මේ අයියා කිව්වා මේ පරිපලෙන් හරියටම බැස්සොත් මේ මීටර් 300ක් වගේ අපිට පල්ලෙහා මේ යන්න පුළුවන් කියලා ගේට් එක ආවා. ඒුණාට මම කිව්වා ඊට පස්සේ මේක අච්චර මේ පල්ලෙහා කැලේ වෙලා කියලා ඒකින්ද යන්න බෑ කිව්වා. ඉතින් අපි යන්නෙත් නැහැ. ඒ වුණාට ඔන්න ඔතන තමයි මේ පරිපල තියෙන මේක හරියට කෙලිම බැස්සොත් මීටර් 300ක් ඇතුළත අපිට පුළුවන් මේන් ගේට් එක ගාවට යන්න. කබල් මේක තමයි ඩිමන්ස්ට්‍රේට් වල තියෙන ෆේමස් උලන් කබල්. දැන් අපි යන ගමන් ඉන්නේ. මාර උලකක් තියෙනවා. හැබැයි මේ විදර්ශන අඩුයි කියලා උලක. මේ උලක වැඩි කාලෙට මෙතන යන්න නම් අමාරුයි කියලා කිව්වා. ගිහිල්ලා එහෙනම් අපි ආය හම්බෙමු සේරැල්ලට ගිහිල්ලා නාන්නත් ඕන. ගිහිල්ලා එහෙනම් බලමු. ගයිස් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ තෙල්ගමු ඔයට. ඔන්න දැන් මෙතනට ආවා අපි නාන්න. මොකද අපි හෙට දාගත්ත සේරැල්ල යන්න. ඉතින් මෙතනට ගොඩක් කට්ටිය එනවා, ගමේ අයත් එනවා, පිටින් එනවා කට්ටිය නාන්න. ඉතින් මේ ලස්සන තැනක්. මේ අපි එහෙනම් නාන්න සෙට් වෙමු. එහෙනම් මම පෙන්නන්නම් ඔයාලට. දැන් මේ මගේ මේ පිටිපස්සේ තියෙන්නේ මේ ලොකු මේ පාලමක් තියෙන්නේ. යාලා කිව්වා සාමාන්‍යයෙන් දිට්වා කාලෙදී මේ පාලම මෙන්න මේ කිට්ටුව මේ හරියට වෙනකම්ම වතුර ගියා කියලා. එතකොට මේ අයින් වල තිබිලා තියෙන අර නිල් පාට මේ තියෙන නිල් පාට කඩ ටිකක් තිබිලා තියෙනවා. මෙන්න මේ කඩ එහෙම මේ ගහගෙන ගිහිල්ලා තියෙනවා. බඩු ඔක්කොම ගිහිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් සරට ගිහිල්ලා තියෙනවා මේ වතුර පාර. ඉතින් මේක මාර ලස්සනයි. නෑමට සුදුසු තැනුත් තියෙනවා, නැති තැනුත් තියෙනවා. පරිස්සමෙන් නාන්න ඕන. මොකද මේ ගොඩක් කට්ටිය මැරිච්ච තැනක් එහෙම තියෙනවා. උඩම ඒකේ ලොකු වලක් තියෙනවා කියලා කිව්වා. ඒකට බහැලා නාලා ඔය සමහර අය නැති වෙලා තියෙනවා කියලාත් කිව්වා. එහෙනම් අපි අද මෙතනින් නාමු. ඉල්ලෙන බලමු. ඔන්න මේ තියෙන්නේ තෙල්ගම හොටෙල් එක. මේ ඇන්ටි තමයි මෙතන ඉන්නේ. රහට රොටි එහෙම කන්න ඕන නම් ඔයාලා මෙතනට එන්න. රහට කෑම හදලා දෙනවා ඔයාලට. රොටි කන්නත් පුළුවන්. මේ තමයි තෙල්ගම ඔය. ඉතින් අපි පොඩක් උඩට යනවා. බලන්න මේ හැබැයි මේකේ කියලා තියෙනවා මෙම ස්ථානයේ මියගිය සංඛ්‍යාව 29කට අධිකයි. බීමත්ව දිය නෑමෙන් වළකින්න. සුන්දර පරිසරය අපවිත්‍ර නොකරන්න. කඳුකරෙන් එන ප්‍රචණ්ඩ දිය පහරින් මියගිය සංඛ්‍යාව අතිවිශාලය. අපවිත්‍ර දෑ ආපසු රැගෙන යන්න. බෝතල් ප්ලාස්ටික් බෑග්. ඔන්න කියලාම තියෙනවා.
ඔයාලා ආවොත් ඉතින් එකක් පරිස්සම් වෙන්න. අනිත් එක මේ අපේ විතර කරන්න එපා. ආවිල්ලා ලස්සනට මේක තියලා මෙතන බොන්න කරන්න යන්න එපා. මාර ලස්සනයි නේද? මේ එහෙම යන්න. මං හිතන්නේ දිට්ටා එක නම් ඇවිල්ලා තිනා මෙන්න මේ පැති ඔක්කොම කඩාගෙන යනවා මේ. ඇවිල්ලා ඔක්කොම හිර වෙලා. කුල් ෂා දවස කාණි දානවද? ලාන්න මේක ගෙනත් දාන්න. අපි ගොරුලක ගණේ සත්‍යයද මල් පිටිය කියන්නේ මල් පෙතිය. මල් පෙතිය දුම්බර පෙතිය කියන්නේ නේද? අපි මිනිස්සුන්ට කියලා නැහැ. එයාගේ මේ නගුට තැඹිලි පාටයිනේ. ඔව්. ආදරය කරන සමහරක් නෑ. ලංකාවට ආවේනිකයි. ලංකාවේ හැමතැනම නෑ මෙහෙට විතරයි. මෙහෙට විතරයි. ඔන්න ඉතින් අපි තෙල්ගමුවට ආවා. ඉතින් මේ තියෙන තෙල්ගමුවේ ලස්සන ලොකේෂන් එකක්. ඉතින් පල්ලෙහා උඩත් පල්ලෙහාත් තියෙනවා නාන තැන්. උඩත් තියෙන ඒ වගේ මෙතන නානවා වුණාට මෙතන මේ ගොඩක් පරිස්සම් වෙන්න ඕන තැනක. ඒ නිසා මේ ඔයාලා ආවොත් මෙන්න මේ හරියට බහින්න එපා. මෙතන ටිකක් ගැඹුරුයි. ඉතින් ඒක නිසා මේ නානවා නම් මේ පල්ලෙහාට කරලා නාන්න පල්ලෙහාටලා එතන මේ නාන්න සුදුසු තැනක්. එහෙනම් ඉතින් අපි අද දවස නිමා කරනවා. ඉතින් අද අපි යන්න හිටි සේරැල්ලට අපි හෙට දවස දාගන්නවා සේරැල්ල යන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා.